මීන ලග්නය 2026 පෙබරවාරි පලාඵලය. ඉතින් මීන ලග්න හිමියන්ගේ පෙබරවාරි මාසයේ පලාඵලය තමයි අපි ඔබට අද ඉදිරිපත් කරන්නේ. ඉතින් රැඳිලා ඉන්න අපි සමග මේ වීඩියෝ අවසාන වෙනතෙක් ඔබට විශේෂ කරුණු ටිකක් කියනවා මේ අවුරුද්දේ ඔබට ජයග්‍රහණය කරගන්න ඔබේ ජීවිතේ. ඒ වගේම අපි මතක් කිරීමක් කරනවා ඔබ අපගේ channel එක තාමත් subscribe කර නැතිනම් දැන්ම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් like කරන්න. ඉතින් අපි මුලින්ම කතා කරමු මීන ලග්නයේ හිමියනි ඔබ ඊටාම සංවේදී සහ අසීමිතව කලකිරෙන භාවයට පත්වෙන පුද්ගලෙක්. ඉතින් මීන ලග්න හිමියන් හරියට ඉක්මනින්ම හිත උණු වෙනවා, හැඟීම් වලට සංවේදී වෙනවා. කවුරු හරි පොඩි දෙයක් කිව්වොත් ඒක හිතේ තියාගෙන ලොකු කාලයක් දුක් විඳිනවා. මේක ඔබලාගේ ලොකු දුර්වලතාවයක්. මේ නිසාම ඔබලාගේ මානසික මට්ටම නිතරම ඉහළ පහළ යන්න පුළුවන්. තීරණ ගැනීමට පොඩ්ඩක් බයක් දක්වනවා, දෙගිඩියාවෙන් ජීවත් වෙන්න තීරණ කරනවා සමහර අවස්ථාවලදී. මොකද්ද කරන්න කියලා මීන ලග්න හිමියන්ට යම්ස කාලයක් යනවා තේරුම් ගන්න. ඉතින් මීන ලග්න හිමියන්ට මේකත් ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම සිහින ලෝකයක අතරමං වෙනවා මීන ලග්න හිමියෝ. ප්‍රශ්නයක් ආපුවාම ඒකට මුහුණ දෙනවා වෙනුවට තමන්ගේ ඉතින් මවාගත්තු ලෝකයකට වෙලා හැංගිලා ඉන්න මීන ලග්න හිමියෝ වැඩිපුර කැමැත්තක් දක්වනවා. ඉතින් ප්‍රායෝගිකව ලෝකේ ප්‍රශ්න විසඳන්නේ නැතුව තවත් ගොඩ ගැසෙනවා මිසක ඔබට ඉදිරියට යන්න බෑ. ඉතින් එපා කියන්න බැරිකම අන් අයට උදව් කරන්න ගිහිල්ලා අමාරුවෙත් වැටෙනවා. ඊට පාඩු ඔබ ලබනවා. Tamanට කරන්න බැරි වුණත් ඕනම කෙනෙක්ට හා කියන එක මීන ලග්න හිමියන්ගේ ලොකුම දුර්වලතාවය. අන් අය ඔබ ප්‍රයෝජනෙට අරගන්නවා. ඉතින් මේ වසර පුරාම ඔබට මේ වගේ ගැටලු එන්න පුළුවන්. ඒ වගේම තම ඕනාවට වඩා විශ්වාස කිරීම මීන ලග්න හිමියෝ හැමෝම Taman වගේමයි අවංකයි කියලා හිතනවා. මේ නිසා අපිට මිනිස්සුන්ට අහු වෙන්න තියෙන ඉඩකට ඉතා වැඩි විශේෂ මූල්‍ය ගනුදෙනුවලදී ඔබ ඉතාමත්ම අරිස්සම් වෙන්න ඕන. ඒ වගේම මතක තබා ගන්න දුර්වලතා කියන්නේ ඔබට ජය ගන්න බැරි දෙයක් නෙමෙයි. ඔබේ මේ සංවේදී බව හරි විදිහට පාවිච්චි කළොත් ඔබට විශිෂ්ට නිර්මාණකරුවෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මා ඔබට සඳහනක් කරනවා තුන්වෙනි ආධිපති සහ ඔබගේ අටවෙනි ආධිපති තමයි මේ සිකුරු ග්‍රහයා. මේ සිකුරු මාරුව පෙබරවාරි මාසයේ ඔබට සිදුවන්නේ. එමගින් ඔබට අන් අයගෙන් අර කලින් හිර වෙච්ච තිබුණා නම් ණය මුදලක් ඒවා ඔබට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම සහෝදර සහෝදරියන්ගෙන් සහ ඔබගේ දරුවන්ගෙන් ඔන්න ඔබට මේ කාලේදී පොඩ්ඩක් උපකාර ලැබෙන කාලයක්. ඒ වගේම මේක 8 වෙනි ආධිපති සහ 3 වෙනි ආධිපති 11 වෙන්න ගත වීම එක්තරා විදිහකට ධන යෝගයක්. ඉතින් ඔබගේ කේන්දරයේ 8 වෙනි ආධිපති වෙන 3 වෙනි ආධිපති වෙන මෙම ග්‍රහයා බල සම්පන්නව සිටිනවා නම් අනිවාර්යයෙන්ම මෙම කාලය තුල මේ වසරේ තිබිච්ච කරදර ප්‍රශ්න මේ මාසෙන් අවසන් වෙන කාලයක් බවට පරිවර්තනය වෙනවා. මතක තබා ගන්න ඔබගේ උප්පත්ති කේන්දරයේ ඔබගේ සිකුරු ග්‍රහයා දෙවෙනි කොටුවේ සහ හත්වෙනි කොටුවේ සිටිනවා නම් මා මේ කියන පලාඵලය ඔබට ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඔබ සැලකිලිමත් වෙන්න. නැතහොත් ඔබගේ සිකුරු ග්‍රහයා කුජ එක්ක සංයෝග වෙලා සිටිනවා නම් ඒ වගේම බුධ එක්ක සංයෝග වෙලා තිබෙනවා නම් මෙම මාසය තුල මම මේ කියන ධන යෝග ඔබට කිසි දෙයක්වත් අන් අයගෙන් ඔබට ලැබෙන්න තියෙන දේවල්වත් ඒ වගේම ඔබට අර හිර වෙලා තියෙන ණය මුදල්වත් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ අයට පමණයි. අනිත් අයට පාද සම්බන්ධව ගැටලු පීඩා එන්න පුළුවන්. වෙනදට වඩා කොන්දේ අමාරුව, කකුල් හන්දිපත් අමාරු ගති එන්න පුළුවන්. නමුත් ආර්ථික තත්ත්වය නම් ඉතාමත්ම යහපත්. ඒ නිසා ඔබගේ මොළය කල්පනා කරලා ජීවිතේ ජය ගන්න පුළුවන්. ඒ වගේම ඔබගේ හැකියාවන් තුලින් ඔබ කරන වෘත්තියක් වෙන්න පුළුවන්. ඔබ කරන රැකියාව වෙන්න පුළුවන්. ඒ තුලින් ඔබට ආදායම් වැඩි වර්ධනය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට මතක් කිරීමක් කරනවා දැන් මේ වෙද්දී ඔබගේ මීන ලග්න හිමියන්ගේ සෙනසුරු යන්නේ පළවෙනි භාවය. ඉතින් ඔබට කේන්තියයි ඒ වගේම ඔබ අසාද බැඳපලා ඒ සාමාන්‍යයෙන් පෞල්
ලොකු පිරිසත් එක්ක වාසය කරන කෙනෙක් නම් ඔබට මෙම කාලය තුල යම්කිසි ඔබගේ මව වෙන්න පුළුවන්, පියා වෙන්න පුළුවන්, ඒ වගේම ඔබගේ සහකරුගේ සහකරුවෙගේ මව වෙන්න පුළුවන්, පියා වෙන්න පුළුවන්. ඔවුන්ගෙන් දෝෂ දර්ශනයට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඉවසීමෙන් කටයුතු කරන්න මෙම කාලය තුල. ඒ වගේම සහකරුවා හෝ සහකාරිය සමග ඉවසීමෙන් කටයුතු කරන්න. ඔබ වයස් ભેදයක් නැහැ. හැම වෙලාවෙම ඉවසන්න පුරුදු වෙන්න මෙම කාලය තුල. ඉවසීම ප්‍රගුණ කරන්න. මේ කාලය තුල පොඩ්ඩක් ඔබට අර පරණ කරපු දේවල් වලට කලකිරලා මම මොනවාද මේ කරගත්තේ කියන දේවල් ඔබට හිතෙන්න පුළුවන්. නමුත් අර මම කලින් කියපු කරුණු ඔබ හිතේ ධාරණය කරගෙන මෙම මාසය තුල මේ මං අර කලින් කියපු කාරණා ඔක්කොම ඔබට මතක් වෙනවා. ඒ මතක් කරගෙන ඔබට නව ගමනකට යන්න පුළුවන්කම ලැබෙනවා මීන ලග්න හිමියන්ට මෙම මාසයේ මේ සිකුරු මාරුව තුල. ඉතින් සිකුරු මාරුව තුල සිකුරු ඇත්තෙන්ම සුබභාවයක සිටිනවා. සිකුරු 5 වෙන්න 11 වෙන්න වගේ තැන්වල සහ 8 වෙන්න 3 වෙන්න වගේ තැන්වල සම්බන්ධකමක් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබට මෙම මාසය සමාජ ජයග්‍රහී මාසයක්. ඉතින් ඒක නිසා මීන ලග්න හිමියනි කිසිම දෙයකට පසුතැවෙන්න එපා. ඔබට බොහෝම ටික කාලයයි මේ වසර මැද වෙද්දී ඔබගේ ලග්නාධිපතියා ගුරු ග්‍රහයා කටක රාශිගත වීමෙන් ඔබට අර තිබෙන ඒ රාෂ්ටක අපල తত্ত্বය යම්තා දුරකට අඩු වෙනවා නොව 100%ක්ම අඩු වෙලා යනවා. ඉතින් මෙම මාසයේ මැද වෙනකන් ඔබ ඉවසගෙන ඉන්න. ඉතින් මේ සිකුරු මාරුව ඇත්තෙන්ම සුබඵල දෙනවා. ඔබගේ සිකුරු ග්‍රහය සුබවාදීව පිහිටලා තිබෙනවා නම්. ඉතින් මීන ලග්න හිමියනි ඔබට මේ 2026 වසර වගේම මේ 2026 වසරේ පෙබරවාරි මාසයත් ඔබට ජයග්‍රහී මාසයක් වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.